සයිබර් අවකාශය ගත්තොත් ප්‍රෝග්‍රෑමින් සහ මැල්වෙයාර්ස් වලින් විශාල වශයෙන් මේ වෙබ් අවකාශය පිරී පවතිනවා. නමුත් මේ කිසිවකින්වත් මිරායි බොට්නෙට් තරම් හානියක් වෙබ් අවකාශවලට සිදු වී නැහැ. 2016 ඔක්තෝබර් මාසයේදී එක්සත් ජනපදයේ වෙබ් අඩවි විශාල කොටසක් බිඳහෙළීමට මෙම බොට්නෙට් ප්‍රහාරය සමත් විය. එහිදී එය වැඩි අවධානයක් යොමු කළේ එම අවස්ථාවේදී බොහෝ අන්තර්ජාල පාලනය කළ ඩයින් නම් තොරතුරු තාක්ෂණ සංවිධානය වෙතය. මෙම දියුණු ප්‍රහාරය සැලකිය යුතු වෙබ් අඩවි අවහිරයකට හේතු විය. එය Twitter, Netflix සහ CNN වැනි සැලකිය යුතු ප්‍රධානතම වෙබ් අඩවි රාශියකට බලපෑම් එල්ල කළේය. පරිගණක විශේෂඥයින්ගේ මතය හැටියට මිරායි බොට්නෙට් යනු පිළිපහදු කරන ලද ඩිජිටල් ප්‍රහාරයකි. මෙහිදී අධික බලයක් ලබාගෙන රාමුව වැසෙන පරිදි ගමනාගමනයේ ගිලී සිටීමයි මෙම බොට්නෙට් ප්‍රහාරයේ අරමුණ වුණේ. මිරායි මෙතෙක් සිදු කළ ලොකුම ඩීඩොස් ප්‍රහාරය බව පරිගණක විශේෂඥයන්ගේ අදහසයි. ප්‍රෝග්‍රෑමින් සහ පරිගණකගත කැමරා සහ වීඩියෝ වාදකයන් ඇතුළු අතිවිශාල ගැජට් ප්‍රමාණයක් විනිවිද ගිය අතර එම අවස්ථාවේදී ඩයින්හි පරිගණක විශේෂඥයන්ටද මෙම ප්‍රහාරය දැඩිව බලපෑමක් එල්ල කළේය.